Welcome to Journey of Nutrition Products. හැම දෙයකම මිල කරන් උපරිමයට වැඩි වෙන කාලෙක කැෂුව මිල එහෙම නැත්නම් මේ කජු මාකට් එකට මොකද වෙලා තියෙන්නේ? හරි. අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ කජු මාකට් එකට මේ වෙද්දි වෙලා තියෙන දේ පිළිබඳව. මේ වීඩියෝස් වලින් පෙන්නන්නේ කජු උතල මිදලා ගෙනාවට පස්සේ ඒවා යම්කිසි තේරීමකට ලක් කිරීමක් අපි සිද්ධ කරනවා. ඒකෙදි කෙරෙන්නේ අතරම කජු ගෙඩි පැකට් එකක එහෙම නැත්නම් බෑග් වල ඒවයි තියෙන කජු වල ප්‍රමාණයන් අනුව කජු වෙන් කිරීම ඊට අමතරව කෑලි කජු තිබ්බොත් ඒවා අයින් කරනවා. නරක් වෙච්ච කජු තිබ්බොත් ඒවත් අයින් කරනවා. මේ වීඩියෝස් වලින් පෙන්නන්නේ මේ වගේ කිලෝ 5ක ග්‍රෑම් 500ක් පමණ නරක් වෙච්ච කජු තිබුණා. ඉතින් ඊට අමතරව අපි ගත්තාම සාමාන්‍යයෙන් කිලෝ 5ක මේ දවස්වල අපි කියන ලොකු ගෙඩි එහෙම නැත්නම් W180 කිලෝ 1.900ක් වගේ තිබ්බේ. ඉතින් අනිත් ගෙඩි ටික ගත්තාම W220 එහෙම නැත්නම් ලොකු ගෙඩි වලට පස්සේ ප්‍රමාණයෙන් විශාල ගෙඩි විදිහට සලකන ගෙඩි සාමාන්‍ය කිලෝ 2.5 පමණ මේ වගේ තමයි සාමාන්‍ය මේ දිනවල කජු කිලෝ 5ක සංයුතිය වෙන්නේ ලංකාවේ උතලමේ කජු. මේකට හේතුව අපි බලුවොත් මේ දවස්වල කජු වාරේ නමෝතර පානවක් කජු මේ වෙද්දි මාකට් එකේ නැහැ. පරණ කජු තියෙන ඉරිස් පරණ කජු මේ දවස්වල වෙළඳ පොළට නිකුත් කරනවා. ඒ භාවිතයට ගන්න ඒ තරම් සුදුසු නැති ආකාරයේ විශ්වාසන මාකට් එකේ තියෙන්න පුළුවන්. මේ දවස්වල මේ සිද්ධ වෙන දේ ඇත්තටම මේ අවුරුද්ද පමණක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. සෑම වසර පාසාම මේ කාල සීමාව සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ ආරම්භ වෙලා යම්කිසි කාල සීමාවක් යනකම් මේ ආකාරයෙන් කජු වල මිල වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඇත්තටම කජු වල මිල වෙනස් වීම සම්බන්ධයෙන් ගත්තහම මේකට දේශපාලනික කාරණාවල් වල බලපෑමක් අත එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මේ සීසන් එකක් නිසා හරි එහෙම කියලා මිල වෙනස් වීමක් නෙමෙයි කජු වල තියෙන්නේ. ඇත්තටම කජු වල සෑම අවුරුද්දකම මේ කාල සීමාවේ මිල වෙනස් වීම සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් සමහර අයට හිතෙන්න පුළුවන් දවස්වල ගොඩක් පාරිභෝගිකයන්ගෙන් තියෙන චෝදනාවක් තමයි දවසින් දවස මිල වැඩි වෙනවා නේද කියන එක. ඔව් ඒක එහෙම තමයි. ඒකට හේතුව මේ දවස්වල මාකට් එකේ කජු වල හිඟයක් පැවතීම. මේ වීඩියෝ කරන දවස් 7 මැයි මාසයේ 18 2025 වර්ෂයේ අද වෙනකොට කජු මිල රුපියල් 6000 7000 වගේ මිල ගණන් යටතේ විකිණනවා. මේක තමයි ලංකාවේ කජු මාකට් එක මේ දවස්වල තවත් මේ මිල ඉහළ යන්න පුළුවන් කියලා තමයි ශ්‍රේෂ්ඨයේ ඉතයි අදහස්. මේක තමයි කජු මාකට් එකේ එහෙම නැත්නම් කජු වෙළඳපොලේ මේ දවස්වල තියෙන කතාව. මේ වගේ තවත් විස්තර දැනගන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.